හායි ළමයි කොහොමද? ඉතින් මම අද ආවේ ඔයාලට මං අද ගියා ලස්සනම ලස්සන සාරි මැටීරියල්ස් තෝරන්න. ඉතින් සාරි එකට ජැකට් එකකට ලස්සනම රෙද්දක් ගෙනාවා. ලස්සනයි නේද? හරිම ලස්සනයි. මේක මහන්නේ සුරංගනාවියෙක්ට. දැන් ඉතින් අහන්න එපා සුරංගනාවිය කවුද කියලා. හිතලා බලන්නකො කවුද ඒ සුරංගනාවිය කියලා. ඉතින් ලස්සනයි නේද? මේ සාරි ගොඩක් අරන් ආවා. හරිද? මේ සාරි එක කැන්ඩියෙන් මේඩප් එකක් කරන්න තමයි හදන්නේ. එතකොට මේ සාරි එකට තමයි මේ ජැකට් එක පින්ක් ටච් කරලා තමයි කරන්නේ. ඉතින් එතකොට මම හිතනවා මාරම ලස්සනට තියෙයි කියලා මේඩප් කැන්ඩියෙන් එකක් පින්ක් ටච් වුණාම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොහොමද ලස්සන කියලා. ඔන්න මේ සුරංගනාවිට ලස්සනම ලස්සන මේඩප් කැන්ඩියෙන් එකක් හදන්නයි හදන්නේ.